ආයිබෝන් මිත්‍රවරුනි ෆ්‍රෙන්ච් ඉන් සිංග්ලිෂ් දැන් ඔබට හුඟක් ෆැමිලිය ඇති ෆ්‍රන්ස් වචන. ඒක නිසා මම සිංහලෙන් ලියන්නේ නැහැ කිසිම දෙයක්. කොම්තේ ඔන් ෆොන්සේ. අපි අද මේ බලන්නේ කවුන්ට් කරන්නේ කොහොමද ෆ්‍රෙන්ච් වලින්. ගණන් කරන්නේ කොහොමද ෆ්‍රෙන්ච් වලින්. 1 2 3 කියන නම්බර්ස් අද අපි ඉගෙන ගමු. මොකද දැන් අපි ඉගෙන ගත්තා මෙට්‍රෝ එකේ යන්න බස් එකේ යන්න. දැන් අපි ඉගෙන ගමු ගණන් කරන්නේ කොහොමද කියලා. ඔන්න හොඳින් අහගන්න. A, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. A, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. අර එක් සකුර අගට තියෙන එක් සකුර ශබ්ද වෙන්නේ නැහැ බොහෝ වෙලාවට. ආහාර අකුර ඔබට ඕන විදිහට ඕනනම් කියන්නත් පුළුවන්. ඊළඟට 16 ඉඳලා අපි බලමු. 6, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. 30ට කියන්නේ 30. 31, 32, 33, 34, 35. ඔන්න ආයෙ අහගන්න. 6, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35. 6, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34, 35. ඔන්න 35 වලට වෙනකන් ඒ විදිහට තමයි ශබ්ද කරන්නේ. අර එක්ස් අකුර බොහෝ වෙලාවට ශබ්ද වෙන්නේ නැහැ. ඒත් ඕනනම් කියන්න පුළුවන්. ඊළඟට 36, 36, 37, 38, 39, 40. 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50. 50 කියන්නේ 50. හොඳට වන ආය අහගන්න. 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49, 50. ඔයගොල්ලන්ට 40 කියලාත් ඕනනම් කියන්න පුළුවන්. ඒකේ කිසිම වැරද්දක් නැහැ. ඒ තමන්ගේ වෙනත් භාෂාවක් කතා කරන අයට ඕන ආහාර අකුර ඒ විදිහට ශබ්ද කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු කොහොමද මේ අපි කියන්නේ දැන් පළවෙනි දෙවෙනි තුන්වෙනි ඒ වගේ කියන්නේ කොහොමද කියලා. How to say මැනියේදු දී මැනියේදු දී මතක ඇති ගිය පාර වාක්‍යයක්. මැනියේදු දී කියන්නේ how to say කියන එක. පොමිය, දූසියම්, ත්වාසියම්, කැතියම්, සංකියම්, සිසියම්. අපි කියමු 100 කියන එක කියන්නේ සෙන්තියම්. සෙන්තියම්. සෙන්තියම් කියන්නේ 100 කියන එක. නැත්නම් සියවස් කියන එක. ෆස්ට් කියන එකට පොමිය, සෙකන්ඩ් කියන එකට දූසියම්, තර්ඩ් කියන එක ත්වාසියම්, ෆෝර්ත් කියන එක කැතියම්, ෆිෆ්ත් කියන එක සංකියම්, සික්ස්ත් කියන එක සිසියම්, 100th කියන එක සෙන්තියම්. සෙන්තියම්. අපි දැන් සෙන්චරි කියලා හැම කියන්නේ නේද? ඒ වගේ සෙන්ට් කියන්නේ 100. දැන් අපි බලමු මේක යෙදෙන හැටි. example. Dicium February 10th. Vitium lesson. 8th lesson.
සෙන්තියම් ඇනිවර්සරි 100th ඇනිවර්සරි එක. කෙලෙලා දිසියම් ක්වෙස්චන් 10 වෙනි ප්‍රශ්නේ මොකද්ද? උවසිලා දූසියම් ක්වෙස්චන්. මේක දෙවෙනි ප්‍රශ්නය. දිසියම් දූසියම්. මේක හොඳට බලන්න. දිසියම් 10 10th කියන එක, දූසියම් කියන්නේ second කියන එක. This is a second question. උවසිලු දූසියම් question. Dicium fevrier, Wittium lesson, Centium anniversaire. Dicium fevrier, Wittium lesson, Centium anniversaire. Anniversary කියන්නේ anniversary කියන එක. Centium anniversaire 100th anniversary කියන එක. Dicium fevrier, Wittium lesson, Centium anniversaire. කෙලෙලා Dicium question, උවසිලා දූසියම් question. කෙලෙලා දිසියම් question කොයි එකද 10 වෙනි ප්‍රශ්නේ. උවසිලා දූසියම් question මේක දෙවෙනි ප්‍රශ්නේ. අන්න කෙල් ඒ ලා what is it කියන එක තමයි. දිසියම් කියන්නේ 10 වෙනි. හොඳට මේක වරින් වර බලන්න. වරින් වර දැන් පල්ලෙහා තියෙනවා මෝ කියලා. මේ මෝ කියන එක මෝ කියන එකෙන් යන්න පුළුවන් පරණ වීඩියෝ වලට. 1 2 3 4 5 6 lessons හොඳට වරින් වර බලලා හොඳට පුරුදු වෙන්න. Merci. Au revoir. À bientôt.